කටක ලග්නය. කටක ලග්නලාභී ඔබගේ පස්වන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 27 වන දින සිදුවන කුජ ග්‍රහමාරුවේදී. ඒ වගේම ඔබගේ 10 වන භාවයේ අධිපතිත්වය දරන්නේ 5 වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ කුජ කියන ග්‍රහය. මේ 5 වන භාවයට කුජගේ පැමිණීම කටක ලග්නලාභීන්ට අතිශය සාර්ථක කාල පරාසයක්. විශේෂයෙන්ම ගත්තොත් මෙන්න මේ කාලය තුලදී කටක ලග්නලාභීන්ට අධ්‍යාපන කටයුතු වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලින් පැහැදිලි ලෙස ජයග්‍රහණයන් භුක්ති විඳින්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අර කාගෙන ඉස්සරහට යන දැඩි ආත්ම විශ්වාසය, නිර්භීතභාවය මෙන්න මේ වගේ දේවල් හිතට එන කාලයක්. මෙන්න මේ වගේ දේවල් හිතට ආවම Taman කරන විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල ඉස්සරහට කාගෙන යන්න පුළුවන් හැකියාව, ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉස්සරහට කාගෙන යන්න පුළුවන් හැකියාව මෙන්න මේ වගේ දේවල් හිත තුල වර්ධනය වෙනවා. මේක ඉතාමත්ම සාර්ථකයි. ඒ වගේම තමයි 10 වන භාවයේ අධිපතිත්වයේ දරන හින්දා ඔබට ගොඩක් වෙලාවට රැකියාව පැත්තෙනුත් යම් සාර්ථක භාවයන් පෙන්වන්න කරන්න පුළුවන්. රැකියාවේ අන් අයගේ හිත දිනා ගැනීම, ඒ වගේම අන් අය ඔබ කියන වචනයට අවනත කරගන්න පුළුවන් හැකියාව මෙන්න මේ වගේ දේවල් පැහැදිලි ලෙසම දැක ගන්න ලැබෙනවා. මෙන්න මේ කරුණු සලකා බලනකොට ඔබට රැකියාව පැත්තෙනුත් සාර්ථක භාවයක් පැහැදිලි ලෙසම පෙන්වන්න කරනවා. මේ සාර්ථක භාවය නිසාම අර වෙනදට වැඩිය ටිකක් සැහැල්ලුවකින් කාලය ගත කරන්න පුළුවන් හැකියාව, ඒ වගේම රසාස්වාදයෙන් කාලය ගත කරන්න පුළුවන් හැකියාව, ගෘහ ජීවිතය තුළ සාර්ථක වීම මෙන්න මේ වගේ දේවල් පෙන්වුම් කරනවා. මෙන්න මේ කරුණු හේතු වෙනවා ඔබට නව ආදායම් මාර්ග විවර කරගන්න, ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු පුළුල් කරගන්න, ක්‍රීඩා කටයුතු වල ඉස්සරහට යන්න, මේ වගේ සෑම ශාස්ත්‍රයකින්ම ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරයි.